අයිසැක් නිව්ටන්ට කොච්චර තීරි හදල ෆිසික්ස් වලින් පොරක් පෙන්න්න පුළුවන් වුණත් ස්ටොක් මාකට්ට ඇතුලෙදි මනුස්සයට ඇත්තරම් වැඩේ අවුල්ගිය. ඉතියන අද කාලේ මුදලින් බැලුවොත් එයට නිකං රුපියල් කෝටි 120ක් 150ක් විතර පාඩුවනා එක ස්ටොක් එකක් මිලදී ගැනීම නිසා. ඉතින් ඒකෙන් කියවෙන සරල කතන්දරේ අයිසැක් නිව්ටන් කොච්චර ෆිසික්ස් තීරි හදලා තිබුණත් එයා ඇතරම එංගලන්තේ සල්ලි ප්‍රින්ට් කරන තැන මින්ට් එකේ මාස්ටර් වෙලත් හිටියා. සල්ලි ප්‍රින්ට් කරන තැන ලොක්කා කියලා කියමුකෝ. එහෙම පොරක්. ඉතින් එයාට ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඇති මට ස්ටොක් මාකට් එකේ ගේමක් ගහන්න පුළුවන් කියලා. ඉතින් අර මිනිස්සේ බුද්ධිමත් වූපමණින් එයාට ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට හොඳට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක එකෙන් ඔප්පු වෙන්නේ නැහැ. මොකද ඉන්වෙස්ට්මන්ට් එකක් ඇතුලේ අනිවාර්යෙන් ඉමෝෂන්ස් උත් හැංගිලා තියෙනවා. ෆිසික්ස් වල තියරියක් හදන්න ඉමෝෂන්ස් වල අවශ්‍යතාවයක් ලොකුට නැහැනේ. රයිට්. ඉතින් ඒ කාලේ 1700 ගණන් වලදී සවුත් සී කම්පැනි කියලා සමාගමක් තිබුණා. ඒගොල්ලොන්ට ලොකු ඒකාධිකාරයක් තිබ්බ දකුණු ඇමරිකාවේ. ඉතින් මේ කම්පැනිය ගැන ලොකු හයිප් එකක් තිබුණා එංගලන්තේ කාලේ. ඉතින් අයිසැක් නිව්ටන් එක දැනගත්ත මුල් කාලෙම ඒකට ගොඩක් සල්ලි දැම්මා. පවුම් 7000ක් විතර. ඒ කාලේ හැටියට අද කෝටි 30ක වගේ මුදලක් වෙනවා. ඉතින් මේ මුදල දාලා ඉවර වෙලා ලොකු ලාභයක් හම්බුණා. ඒ ලාභෙත් අරගෙන එයා ඒකෙන් අයින් වුණා. ඊට පස්සේ හැබැයි දිගටම මේ ස්ටොක් එකේ උඩට යන්න පටන් ගත්තා. එතකොට මෙයාට අර fear of missing out FOMO කියලා මේ කියන සංකල්පෙ එළියට එන්න පටන් ගත්තා. මොකද එයා දන්න අනිත් කට්ටියට ලොකු ලාභ ලැබෙන්න ගත්තා. එයා වික්කා කියලා ස්ටොක් එක නතර වුණා. ඒක තව මිල ඉහළ යන්න ගියා. ඉතින් අන්තිමට මෙයා ගිහිල්ලා ඒකේ පීක් එකේ උඩදිම එල්ලුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඉතින් අවසානයේදී මේක කඩාගෙන වැටෙනවා ස්ටොක් එක. අන්තිමට යාට ලොකු පාඩුවක් එක්ක තමයි ස්ටොක් මාකට් එකෙන් එළියට යන්න වෙන්නේ. කෝටි 120ක අද කාලේ රුපියල් වලින් කෝටි 120ක 150ක විතර පාඩුවකුත් එක්ක. ඉතින් අර අවසානයේ ඒකේ ගන්න තියෙන දේ සල්ලි ප්‍රින්ට් කරන තැන ලොක්කා වුණත් ෆිසික්ස් ඇතුලේ හිටපු හොඳම පොර වුණත් ස්ටොක් මාකට් එක ඇතුලේ ඉන්වෙස්ට්මන්ට් ඇතුලේදී ආ ෆේල් වුණා. ඒ ෆේල් වෙන්න හේතුව ඉමෝෂන්ස් වලට ප්ලේ කරන්න තියෙන රෝල් එක ඒ කාලේ කාටවත් ලොකු අත්දැකීමක් තිබුණෙත් නැහනේ. ඒ කාලේ ඇත්තටම එංගලන්තේ ස්ටොක් මාකට් එක පටන් අරන් තිබුණෙත් නැහැ ඒ වෙද්දි. සවුත් සී කම්පැනි කියන එක විතරයි වෙනම තිබුණේ. ඒක අර ස්ටොක් මාකට් කන්සෙප්ට් එකක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඉතින් මේ මුල් අවදියේ ඒ වගේ තත්ත්වයක් උදා වුණා. අන්තිමට එයාගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා I could calculate the motion of heavenly bodies. ඒ කියන්නේ මට ග්‍රහවස්තු චලිතය ගැන පවා කියන්න හැකියාව තිබුණා. but I couldn't calculate the madness of people. කියන මට මිනිස්සුන්ගේ පිස්සුව ගැන ගණන් හදාගන්න බැරි වුණා කියලා තමයි යා විලිවහගත්තේ මේ පාඩුවෙන් පස්සේ.